කරොත් නම් සුපිරිය ඉතපංගුත් දෙනවාද මුට අඩ මන්න හිතන්න වැඩ කරය වගේ ඉතම මිරකන අඩු වැඩ ඔන්න ඉතින් කොල්ලොන්ට කියපු විදිහටම මේ මම වීඩියෝ ගෙනල්ලා දෙනවා ප්‍රොක්සි කිල් දාන ඉතින් හදාගන්න. ඔයාලට ලක් එක තමයි ඉතින් කොල්ල මේකෙන් ටෙස්ට් කරන්නේ. දැන් ඉතින් මතක් කරන subscribe කරලා share කරලා දන්නේ දේවල් ඔක්කොම comment කරන්න කියලා. මේකේ කිල් දාන්න පුළුවන්. හරිද? කලින් වීඩියෝ එකේ gift දාන මේ වීඩියෝ එක ගණන් ගන්න තියෙනවා මේ ප්‍රොක්සි. කට්ටිය එකක් ගිහලා බලන්න මගේ channel එකේ මේ තියෙනවා. මේ ඒකේ තමයි කියන්න තියෙන්නේ මේක කිල් දාන්න පුළුවන්. ඔය කට්ටිය ලක් එක අය ඔය කට්ටිය දැන් ගේම් එකට ID එකක් හම්බෙනවානේ. ඒ ID එක හම්බෙන ලක් එක ගන්නවා තමයි ඉතින් ඔය කට්ටියට මේ එනිමි මරන්න පුළුවන් විදිය ඉතින් ඒ සීන් එක ඉන්නේ හරියද කිල් දාන්න පුළුවන් සීන් එක හරියද. ඔය කට්ටිය ලක් එක ඉතින් එහෙනම් මේකෙන් බලමු. ඉතින් ඒ ටික තමයි ඉතින් කොල්ලොන්ට කියන්න තියෙන්නේ. ආයෙත් මතක් කරනවා subscribe කරලා share කරලා දන්නේ නැති දේවල් ඔක්කොම comment කරන්න කියලා. අපිට 50 ගහ ගන්න ඕනේ කොහොමද subscribe කරලා 50. මම කොල්ල ටික මට සප් දෙනවා කියලා මම කොහොමද දන්නවා. එහෙනම් ඉතින් යන්න තමයි තියෙන වීඩියෝ එකට. එහෙනම් වැඩි කතා නැතුව යම් වීඩියෝ එකට. මුලින්ම කට්ටිය කරගන්න ඕනේ FIFA Max එක තියනවා නම් ෆෝන් එකේ FIFA Max එක delete කරගන්න ඕනේ. හරිද? මම මේ ෆොටෝ එක පොඩ්ඩක් වෙනස් ඇති. ඒක ගණන් ගන්න බෑ Max එකේ. ඊට පස්සේ ඔය කට්ටිය එන්න ඕනේ. ඔය කට්ටිය මේ FIFA Max එක මම description එකේ දාලා තියෙන link එක ඒක download කරගන්න. හරිද? ඊට පස්සේ ඔය කට්ටිය මෙන්න මේ විදිහට මෙතනින් install කරගන්න ඔය file එකෙන්. හරිද? file එක install කරගෙන ඔය කට්ටිය game එකට එන්න ඕනේ. හරිද? ගේම් එකට මෙන්න මෙහෙම එද්දී ඔය කට්ටිය මෙතන මේ ස්ටාර්ට් කරද්දිම එනවා මේ ID එක. හරිද? ඔන්න ඔය විදිහට ගේම් ඇතුළට යන්න බෑ ID එකක් එනවා. ඔය කට්ටිය දන්නේ නැතින ප්‍රොක්සි හදාගන්න විදිය මම ඒක වීඩියෝ වල දාලා තියෙනවානේ. ඔන්න ඔය විදිහට ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන ඔය කට්ටිය මේ Google එකේ මේක තියෙනවානේ. ඔන්න ඔකට ඇවිල්ලා ඔය කට්ටිය ගහගත්ත ෆොටෝ එක මේකට දෙන්න. හරිද? මේක ඉතින් ලීසි කමන්නේ ID බල බල ඉන්න ඕනේ නෑනේ. මේකේ මේ ගියා කොපි කරගත්තා. හරිද? මෙන්න මෙහෙම දීලා මෙතන ID එක කොපි කරගන්නවා. හරිද? ඊට පස්සේ මම ID එක verify කරගන්න හැටි මේ මම වීඩියෝ එක දාලා තියෙනවා. ඒ වීඩියෝත් මම channel එකට ගිහලා බලන්න කියලා මම මතක් කරනවා. ඔය කට්ටිය දන්නේ නැතින ID verify කරගන්න නේද? කවන්නේ මම මේකෙන් ඔය කට්ටිය ID verify කරගන්න හැටි කියලා දෙන්න. මම ඔයාලට description එකේ මම දාලා තියන්නම් වීඩියෝ එක. නෙමෙයි link එක. link එකෙන් ගිහලා ඔය කට්ටිය ID එක verify කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කොටස් පහක් තියෙනවා. හරිද? කොටස් පහක් ඔකට සාමාන්‍ය මෙතන 5ක් එන්නේ. හරිද? එක එක ලාවල මෙතන 4ක් එන්නේ. දැන් මට නම් මෙතන 4ක් තියෙන. හරිද? ඔන්න ඔය 4 verify කරගන්න ඕනේ. හරිද? ID එක දීලා verify කරගෙන ඔකට ඉතින් කරන්න තියෙන්නේ ඊට පස්සේ මේ එන ටික මම මේ කියලා දෙන්න. හරිද? මුලින්ම මේ 4 verify කරගන්න ඕනේ. හරියටම verify කරගන්න ඕනේ යාළුවනේ. හරිද? වැරදුනොත් එහෙම ඉතින් ඉවරයි. මෙතන මේ එක එක ඇඩ් අරව මේ වෙනවා යාළුවනේ ගණන් ගන්න එපා. එපා වෙනවා. හරිද? verify කරගන්න ගියාම පිස්සු හැදෙනවා. මේ verify කරගන්න ඕනේ. හරිද? ඔන්න ඔය විදිහට verify කරගත්තට පස්සේ මේ දැන් ඉස්සරහට දැන් ඔය දෙක යන්නේ. හරිද? දැන් ඔහොම verify කරද්දී ඔය කට්ටිය එකපාරට cancel වෙන්න පුළුවන්. හරිද? ඔක cancel වුණොත් එහෙම ඉතින් මේ උගලට දැන් දැක්කම dashboard එකෙන් ගිහිල්ලා ඒ විදිහට තමයි ආයෙත් එන්න ඕනේ. හැබැයි හරිද? මේ එක එක මේ වයින්නවා ඒක ගණන් ගන්න එපා යාළුවනේ. හරිද? පොඩ්ඩක් signal කේස් එහෙමත් ඇති. ඉතින් කොල්ලොන්ට ආයෙත් මතක් කරනවා subscribe කරලා share කරලා like කරන්න. දන්නේ නැති දේවල් ඔක්කොම comment කරන්න කියලා. හරිද? මේ ටික තමයි ඉතින් කොල්ලොන්ට කියන්න දෙන්නේ. දැන් මේ විදිහට verify වුණා දැක්කනේ. පැය ගානක් දැන් තියෙනවා මේ ඔය කට්ටිය verify වෙච්ච proxy. හරිද? ඊට පස්සේ දැන් ඔය කට්ටියට කරන්න තියෙන්නේ ඔය කට්ටියට මම දාලා තියෙනවා මේ ඔය කට්ටියගේ මේ එකක්. හරිද? මේ අපේ link එකක් දාලා තියෙනවා මේ අර slash board එකේ. හරිද? ඒ slash board එකේ file එකක් තියෙනවා. අන් ඒක download කරගන්න ඕනේ. හරිද? ඔය කට්ටිය මේ ඒක download කරගෙන මේ FIFA Max එකට තමයි එන්න ඕනේ. හරිද? මේ පොඩ්ඩක් යාළුවනේ මේ එහෙම පොඩ්ඩක් ගණන් ගන්න එපා යාළුවනේ. හරිද? මේ ඒ ටික තමයි. හරිද? මේ මොනවද මේ ෆයිල් එක තමයි කට්ටිය download කරගන්න ඕනේ. හරිද යාළුවනේ? ඒ ෆයිල් එක download කරගෙන මේ වැඩේට enter වෙන්න තියෙන. හරිද? ගැම්මට ඔය කට්ටියට මේ මතක ඇති ඒ ෆයිල් එක මම ගිහිල්ලා දාන හැටි මේ අර extra ෆයිල් එක මේ ඒ ෆයිල් එක ගිහලා දාගත්තට පස්සේ මේ ඒක කොපි කරගන්න තමයි තියෙන්නේ. මේ කියන්නේ ඒ ෆයිල් එක දැන් මම link එකේ දාලා තියෙනවා description එකේ. ෆයිල් එක download කරගෙන මේ download වෙච්ච තැනින් මේ දැන් ෆයිල් එක තියෙනවානේ. ෆයිල් එකට ගිහලා මේක කොපි කරගන්න ඕනේ. හරිද? ඒක කොපි කරගත්තට පස්සේ මේ ඔය කට්ටිය මේ FIFA Max දැන් normal FIFA එක තියෙනවානේ. normal FIFA එක නෙමෙයි FIFA Max එක. දැන් අර අපි download කරේ කලින් ආන් ආය FIFA Max එකේ ෆයිල් එකට යන්න ඕනේ. හරිද? ඒ ෆයිල් එක ඇතුළට ගියාට පස්සේ
මේ FIFA Max මේ තාම හොයනවා හරිද පොඩ්ඩක් ඉන්න යාළුවනේ නෑ පොඩ්ඩක් අහන්න එපා වැඩිය මේ FIFA Max එකේ ෆයිල් එක තියෙනවා හරිද මට තාම මේ හොයාගන්න බැරි වෙන්නේ යාළුවනේ මේ FIFA Max එකේ ෆයිල් එක පොඩ්ඩක් ඉන්න මේ FIFA Max එකේ ෆයිල් එක තමයි ඕනේ හරිද ඔකට මතක් කරන්න ආයෙ subscribe කරලා share කරලා comment කරන්න කියලා දැන් මේ පේනවා ඇති වට්ටකේමක් දෙනවා අන්න දැක්කනේ FIFA Max එක ඇතුළට ආවා අර ෆයිල් එක අරගයි ගියා ෆයිල් එකට යන්න ඕනේ ඊට පස්සේ මම දාලා තියෙන මේ මේකට කොපි කරන්න ඕනේ හරිද දැක්කනේ කොපි කරාට පස්සේ මේ ඉස්සරහේ මේ ජෙසන්ද මොකද්ද තියෙනවනේ ඒක කපලා ඩොට් එක තියන්න හරිද ඔය කට්ටිය අර ලින්ක් මේ ID එක තියෙන්නේ ID එක මෙතෙන්ට පේස්ට් කරන්න ඕනේ හරිද ඔන්න ඔය ID එකේ තමයි ඔයාගේ දැන් ඔයාට හයි හම්බෙලා තියෙන ID එක තියෙනවනේ අන්න ඒකේ ලක් එක බලන්නේ ඕන් ඔතනින් හරිද යාළුවනේ ඕක තිබ්බොත් තමයි ඔය කට්ටියට මේ එනිමිලා කිල් කරන්න ඒ ටික හම්බෙන්නේ හරිද ඔකට ID එක ලක් එක නැත්නම් ඉතින් මට බයින්ඩ් එපා යාළුවනේ මට ඒක වැඩ කරෙත් නෑ මං වැඩ කර හදලා දුන්නේ යාළුවෙක්ට නෑ ඒක වැඩ කරා යාළුවනේ ඒක නිසා යාළුවනේ මං ඒ යාළුවගෙන් ගත්ත ගේම් ප්ලේ ටික මං ඔයාට ඉස්සරහට දාන්නම් ඒ ටික ගැම්මටම බලන්න ඔකට ලක් එක වාසනාවක් තිබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා එහෙනම් subscribe කරලා share කරලා මේ වීඩියෝ ටිකත් බලලා ගැම්මටම කොල්ලෝ ටික යන්න කියලා කියනවා එහෙනම් කොල්ලෝ අපි ගියා මේ කෙනෙක් අපිට මේ කලවලක් අරගෙන ගහන්න හදනවා. වැදුනා. මොකද වෙන්නේ? ඇහුත්